අයිබෝවන් අද අපි කතා කරමු යටගියාව වර්තමානය සහ අනාගතය ගැන. මොකක්ද අපි යටගියාව කියන්නේ? එහෙම නැත්නම් past කියලා කියන්නේ? මොකක්ද අපි වර්තමානය present කියලා කියන්නේ? සහ අනාගතය future කියලා කියන්නේ කියලා. මම පුංචි යෝජනාවක් කරනවා ඔයගොල්ලන්ට ගන්න කොලයක් A4 sheet එකක් වුණත් කමක් නැහැ. ඒකේ තිරස් අතට එක සමාන දුරින් තිත් තුනක් තියන්න. පළවෙනි තිත ඉස්සරහා P අක්ෂරය ලියන්න. P කියන්නේ past කියන එක. දෙවැනි තිත ළඟිනුත් ආයිත් සැරයක් P අකුරක් ලියන්න. AP කියන්නේ present. අනිත් ඉතුරු තිත ළඟිනුත් F අකුරක් ලියන්න. ඒ කියන්නේ future කියන එක. දැන් ඔබට පේනවා මේ තිත් අතර පරතරයක්. දැන් හිතන්න මේ පරතරය කියන්නේ මොකක්ද කියලා. මේ පරතරය කියන්නේ ඒ දෙක අතර තියෙන හිඩසැර. ස්පේස්. එතකොට යට ගියාව past සහ present අතර හිස්තැනක් තියෙනවා. අවකාශයක් ස්පේස් එකක්. ඒ වගේම present සහ future වර්තමානය සහ අනාගතය අතර ස්පේස් එකක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය ජීවිතයේ මේ ස්පේස් එකට කියන්නේ මොකක්ද? අපි ඒකට කියන්නේ කාලය. ටයිම්. එතකොට ඔබගේ වර්තමානය සහ යටගියාව අතර තියෙන කාලයට ඒ ස්පේස් එකට අපි කාලය කියලා හඳුන්වනවා නම් එතන තියෙන්නේ පසුගිය සිදු වූ දේවල් සම්බන්ධ මතකය, memories. ඒ වගේම ඔබගේ වර්තමාන කියන තිත සහ future කියන තිත අතර තියෙන අවකාශය අපි ආපහු කාලය කියලා හැඳින්වුවොත් එතන අපිට තියෙන්නේ අපේ සිහින, dreams. දැන් ඔබට පේනවා ඇති මේ දෙක, memories and dreams. පසුගිය මතකයන් සහ අනාගත සිහිනයන් දෙකම කොහෙද තියෙන්නේ? ඔබගේ චින්තනය. එතකොට ඔබට පේනවද දැන් මේ කාලය කියන එක illusion එකක්. එහෙම නැත්නම් මායාවක් බව. දැන් හිතන්න මොහොතකට මේ තියෙන අවකාශය නැති වෙලා ඔබ present වර්තමානයේ විතරක් පත් වෙනවා. දැන් ওই තිත් දෙක අතර අවකාශය නැහැ කියලා හිතන්න. එතකොට ඔබ එන්නේ අර මැද තිත. ඒ කියන්නේ වර්තමානයේ. එතෙන්දී ඔබට මොකද වෙන්නේ? ඔබගේ සිතිවිලි හිතන එක තැනකට එනවා. ඔන්න ඕකට අපි කියනවා සිහියටපත් වීම. සිහි එළවා ගැනීම. ඉංග්‍රීසියෙන් කියනවා consciousness කියලා. එතකොට සිහි තත්වයටපත් වූ කෙනා consciousful පුද්ගලයා ඉන්නේ only වර්තමානයේ විතරයි. එතනින් එහාට එයා පසුගිය යට ගියාවත් නොඑළඹෙච්ච අනාගතයවත් ගැන හිතලා පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? එයා හැම මොහොතේම සිහියෙන් සිටිනවා. එතකොට බලන්න ඔබට පශ්චාත්තාප වෙන්න, worry වෙන්න, ඒ කියන්නේ දුක් වෙන්න කරුණක් තියනවාද කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න ජීවිතය තුළ ඒ මොහොතේ ජීවත් වෙන්න. එම මොහොත විතරයි අපිට තියෙන සත්‍යම රියලිස්ටික් තත්ත්වය.
අපි දන්නේ අපි හෙට ජීවත් වෙයිද කියලා. ඒ වගේම පහුගියාව පහුවෙච්ච දේවල් ගැන අපි හිත පශ්චාත්තාප වෙලා පළක් නැහැ. එහෙමනම් අපි ඉන්න ඕනේ කොහෙද? අපි ඉන්න ඕනේ වර්තමානයේ. Be here right now. මේ මොහොතේ ඔබ සතුටින් ගත කරන්න. ඔබගේ කාලය, ඔබගේ චින්තනය පසුවෙච්ච යට ගියාවටවත් නොඑළඹුණු අනාගතයටවත් යවන්නේ මේ මොහොතේ ජීවත් වෙන්න. ඒක තමයි අපට තියෙන එකම මොහොත. අපේ ජීවිතේ ඒ මොහොතේ ජීවත් වෙන්න, සතුටින් ජීවත් වෙන්න අද ඉඳන් හිට. Thank you very much.